අද තමයි ශුදෝ කාර්ලෝ අකුතිස්තුමා නැතන් 21 වෙනි සියවසේ මිලේනියන් ජෙන් එකේ අපේ කාලේ අපේ සාන්තෝරයාගේ මංගල්‍ය. කාර්ලෝ අකුතිස්තුමා කියලා කියන්නේ ඩෙනින් ඇදපු ජැකට් ඇදපු නයිකි ෂූස් දාපු ඒ විතරක් නෙමේ සෝෂල් මීඩියා පවා යූස් කරපු සාන්තෝරෙක්. මගේ ජීවිතය තුළ මගේ ජීවිත වෙනසේ එක කොටස්කරුවෙක් තමයි මේ ශුදෝ කාර්ලෝ අකුතිස්තුමා කියලා කියන්නේ. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා දෙවියන් වහන්සේව ප්‍රශ්න කර කර ජීවත් වෙච්ච ජීවිතයක් තමයි මම ගත කරේ. මම දවසක් පෝස්ට් එකක් දකිනවා සෝෂල් මීඩියා වල. ඒ පෝස්ට් එකේ හිටියේ ලස්සන හැඩි දැඩි තරුණයෙක්. මම බැලුවා ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක කියෙව්වා. ඒකදී මම දැක්ක දෙයක් තමයි මෙයාව මේ සාන්තුරේට ඔසවන්න ඉන්න කෙනෙක්. ඉතින් මම එකපාරටම කන්ෆියුස් වුණා. මොකද මේ වගේ තරුණෙක් කෙනෙක් කොහොමද සාන්තුරෙක් වෙන්නේ? හොයාගත්තා. එයා සාන්තුරෙක් වෙන්න කටයුතු කරපු ආකාර කීපයක්. කාර්ලෝ අකුතිස්තුමා හැමදාම ශුදු දිව්‍ය පූජායාගයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මම ඒකත් එක්ක බැලුවා මේ මගේ ජීවිතේ මං ඇත්තටම පල්ලි යනවාද කියලා. ශුදු කාර්ලෝ අකුතිස්තුමා එක වෙලාවක කියනවා දිව්‍ය සප්‍රසාදය කියලා කියන්නේ ස්වර්ගයට යන්න තියෙන අධිවේගී මාර්ගය නැත්නම් හයිවේ එක කියලා. ඉතින් මම ඊට පස්සේ පටන් ගත්තා මේ දිව්‍ය පූජාවට යන්න. තවදුරටත් හොයන්න ගත්තා මේ කාර්ලෝ අකුතිස් ගැන. එහෙම හොයාගෙන යද්දි මට දෙවෙනි කාරණයක් හම්බුණා. එයා සතියකට පාරක් පාපොච්චාරණය කරලා තියෙනවා. ඉතින් මම ඒකත් එක්ක මගේ ජීවිතය දිහා බැලුවා. ඒ අවුරුදු 15 මම අවස්ථා දෙකයි පාපොච්චාරණය කරලා තිබ්බේ. ඊට පස්සේ මම පටන් ගත්තා පාපොච්චාරණයට යන්න. හැම මාසෙම තුන්වෙනියට මට හම්බුණා ශුදෝ කාර්ලෝ අකුතිස්තුමා හැමදාම ශුද්ධ වූ ජපමාලය කියලා තියෙනවා. ඇත්තරම තරුණ තරුණිය විදිහට අපි කියනවද ජපමාලය? කොන්ද කියන්නේ මොකක්ද? කොන්දේ අයි අපි කියන්නේ කියන එකවත් මම දැනන් හිටියේ නෑ ඒ වෙනකොට. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම පටන් ගත්ත හැමදාම ජපමාලි කියන්න. ශුදෝ කාර්ලෝ අකුතිස්තුමා කියනවා එක වෙලාවක ජපමාලි කියලා කියන්නේ ස්වර්ගයට යන්න තියෙන කෙටිම කෙටි ඉනිමකක් කියලා. ඔහොම ජපමාලි කියන යද්දි ඇත්තටම මගේ ජීවිතේ සමහරක් ගැලවෙන්න බැරි දේවල් ඇඩික්ෂන්ස් ඇත්තටම ටික නැති වෙලා යන්න පටන් ගත්තා. ශුදෝ කාර්ලෝ අකුතිස්තුමා එක වෙලාවක මෙන්න මෙහෙම දෙයක් කියනවා. ගොඩක් මිනිස්සු මේ ලෝකෙ ඉපදෙන්නේ ඔරිජිනල් විදිහට. හැබැයි මිනිස්සු මිය යන්නේ ෆොටෝකොපි විදිහට. ඉතින් ඔරිජිනල් කෙනෙක් වෙන්න ෆොටෝකොපියක් වෙන්නේ නැතුව. ජෙසුපේටයි. ඉතින් අද ඔක්තෝබර් 12 වෙනිදා. හැබැයි කතෝලික තරුණ තරුණියන් විදිහට අද අපිට නිකන් දවසක් නෙමෙයි. මොකද අද තමයි ශුදෝ කාර්ලෝ අකුතිස්තුමා නැතන් 21 වෙනි සියවසේ මිලේනියන් ජෙන් එකේ අපේ කාලේ අපේ සාන්තෝරයාගේ මංගල්‍ය. ඉතින් මේ කාර්ලෝ අකුතිස්තුමා කියලා කියන්නේ ඩෙනින් ඇදපු ජැකට් ඇදපු නයිකි ෂූස් දාපු ඒ විතරක් නෙමේ සෝෂල් මීඩියා පවා යූස් කරපු සාන්තෝරෙක්. ඉතින් මේ කාර්ලෝ අකුතිස්තුමා 1991 මැයි 3 වෙනිදා ලන්ඩන් වල ඉපදෙනවා. ඉතින් උන්වහන්සේගේ පවුලේ කට්ටිය එනවා ඉතාලියේ මිලාන් වලට පදිංචියට. ඊට පස්සේ උන්වහන්සේ කතෝලික පරිසර පසුබිමක් තුළ තමයි හැදී වැඩෙන්නේ පොඩි කාලේ ඉඳන්ම. ඉතින් උන්වහන්සේ ගොඩක් ජේසුට ලං වෙලා ජේසුත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. මොකද අපි ගත්තොත් ජොහන් 14:6 කියනවා ජේසුස් වහන්සේ මාර්ගයේද සත්‍යද ජීවනයේද මම වෙමි. මා මගින් කිසිවෙක් පියනන් වහන්සේ වෙත නොපැමිණෙන්නේ නොයි කියලා. හරියට ජේසුස් වහන්සේට ලං වෙන්න නම් උන්වහන්සේ කාර්ලෝ අකුතිස්තුමා ජේසුස් වහන්සේට ගොඩක් සම්බන්ධ වෙච්ච කෙනෙක්. හරියට අත්ත මිදිවලට යාවෙලා තියෙනවා වගේ තමයි මේ කාර්ලෝ අකුතිස්තුමා ජේසුස් වහන්සේට සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් මගේ ජීවිතය තුළ මගේ ජීවිත වෙනසේ එක කොටස්කරුවෙක් තමයි මේ ශුදෝ කාර්ලෝ අකුතිස්තුමා කියලා කියන්නේ. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ ඇත්තටම මට අවුරුදු 15 දී. ඒ සිද්ධිය ගත්තොත් මම පොඩි කාලේ ඉඳන් ඇත්තටම ගොඩක් ආගමට නැඹුරු වෙච්ච කෙනෙක් නෙමෙයි. මොකද ගොඩක් පෞකාර ජීවිතයක් ඒ වගේම ඉබාකාතේ ජීවිතයක් තමයි මම ගත කරේ. හරියට පල්ලි ගියේ නෑ. එතකොට යාඥාව කියන එක මං අතහැරලා දාලා තිබ්බා. ඒ වගේ ගොඩක් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා
දෙවියන් වහන්සේව ප්‍රශ්න කර කර ජීවත් වෙච්ච ජීවිතයක් තමයි මම ගත කරේ. කොහොම හරි මට අවුරුදු 15 වෙදී මගේ ජීවිතේ වෙනසක් සිද්ධ වෙනවා. ඒක එක කොටස්කරුවෙක් තමයි මේ කාලු අකුදිස්තුමා කියලා කියන්නේ. ඒක සිද්ධ වෙන්නේ මම දවසක් පෝස්ට් එකක් දකිනවා සෝෂල් මීඩියා වල. ඒ පෝස්ට් එකේ හිටියේ ලස්සන හැඩි දැඩි තරුණයෙක්. කොහොම හරි මම බැලුවා ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක කියෙව්වා. ඒකදී මම දැක්ක දෙයක් තමයි මෙයාව මේ සාන්තුරේට ඔසවන්න ඉන්න කෙනෙක්. ඉතින් මම එකපාරටම කන්ෆියුස් වුණා. මොකද මේ වගේ තරුණෙක් කෙනෙක් කොහොමද සාන්තුරෙක් වෙන්නේ? ඒ කියන්නේ ඩෙනිමක් ඇදලා ජැකට් එකක් දාගෙන නයිකි ෂූස් දාලා මේ වගේ කෙනෙක් කොහොමද සාන්තුරෙක් වෙන්නේ? ඉතින් මම පොඩ්ඩක් යාගේ නම බැලුවා. ඒකේ නම තමයි කාර්ලෝ අකුතිස්. ඊට පස්සේ මම කෙලින්ම ගිහිල්ලා සර්ච් කරා කාර්ලෝ අකුතිස් ගැන හොයන්න පටන් ගත්තා. මගේ කුතුහලයක් ආවා. කොහොමද මේ වගේ තරුණෙක් අපේ කාලේ අපේ ජෙන් එකේ තරුණෙක් කොහොමද මේ වගේ සාන්තුරෙක් වෙන්න තරම් කොහොමද යාගේ මොකද්ද රහස කියලා මම හොයන්න පටන් ගත්තා. ඉතින් එහෙම හොයාගෙන යද්දි මම හොයාගත්තා යා සාන්තුරෙක් වෙන්න කටයුතු කරපු ආකාර කීපයක්. එකක් තමයි කාලු අකුදිස්තුමා හැමදාම සුදු දිව්‍ය පූජායාගට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මම ඒකත් එක්ක බැලුවා මේ මගේ ජීවිතේ මං ඇත්තටම පල්ලි යනවාද කියලා. ඒතර මම ගත්තොත් පල්ලි ගියේ ඉරිදට විතරයි. ඉතින් ඒ ගියත් අපේ බල කරනවට නැත්තම් කිසිම ඌවමනාවක් නැතුව තමයි මම ඒ කාලේ පල්ලි ගියේ. ඉතින් මම බැලුවා ඇයි මෙයා මෙච්චර පල්ලි යන්න හේතුව. සුදු කාලු අකුදිස්තුමා එක වෙලාවක කියනවා දිව්‍ය සප්‍රසාදය කියලා කියන්නේ ස්වර්ගයට යන්න තියෙන අධිවේගී මාර්ගය නැත්නම් හයිවේ එක කියලා. ඉතින් මම ඊට පස්සේ පටන් ගත්තා මේ දිව්‍ය පූජාවට යන්න. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මම තවදුරටත් හොයන්න ගත්තා මේ කාලු අකුතිස් ගැන. එහෙම හොයාගෙන යද්දි මට දෙවෙනි කාරණයක් හම්බුණා. ඒ කාලු අකුතිස්ගේ සාන්තුරෙක් වෙන්න ඒ සීක්‍රට් එකක්. ඒ තමයි එයා සතියකට පාරක් පාපුච්චාරණය කරලා තියෙනවා. ඉතින් මම ඒකත් එක්ක මගේ ජීවිතේ දිහා බැලුවා. මම එතකොට පාපුච්චාරණය කරලා තිබ්බේ දෙවතාවක් විතරයි. එකක් තමයි මම ප්‍රථම වර දිව්‍ය සප්‍රසාද ලබද්දී ඒ වගේම අභිවෘද්ධි ආලේපය ලබද්දී තමයි මම පාපොච්චාරණය කරලා තිබ්බේ. ඒ කියන්නේ ඒ අවුරුදු 15 මම අවස්ථා දෙකයි පාපොච්චාරණය කරලා තිබ්බේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ මම පටන් ගත්තා පාපොච්චාරණයට යන්න හැම මාසෙම. ඉතින් ඒකට ලොකු ඉන්ස්පයර් එකක් වුණා මේ සුදු කාලු අකුතිස් කියන කෙනා. ඊට පස්සේ කොහොම හරි ඔහොම ජීවිතේ ගියා. තුන්වෙනියට මට හම්බුණා සුදු කාලු අකුතිස්තුමා හැමදාම සුද්ධ වූ චපමාලය කියලා තියෙනවා. ඉතින් ඇත්තටම තරුණ තරුණිය විදිහට අපි කියනවාද ජපමාලේ? ඒ කියන්නේ ඒ වෙනකොට මේ පෝස්ට් එක දකිද්දි මගේ ජීවිතය තුළ මම කොන්තේ තියෙනවා. කොන්තේ මම අරන් යනවා. ඒත් මං කියලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ කොන්දේ කියන්නේ මොකක්ද? කොන්තේ අයි අපි කියන්නේ කියන එකවත් මම දැනන් හිටියේ නැහැ ඒ වෙනකොට. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම පටන් ගත්ත හැමදාම ජපමාලි කියන්න. සුදු කාලු අකුතිස්තුමා කියනවා එක වෙලාවක ජපමාලි කියලා කියන්නේ ස්වර්ගයට යන්න තියෙන කෙටිම කෙටි ඉනිමකක් කියලා. ඉතින් ඒ වගේ ඇත්තටම තරුණ තරුණිය විදිහට ඇත්තටම අපි කියනවා ජපමාලේ. ඒ කියන්නේ ජපමාලය තුල අපේ ඇත්තටම අබ්බැහිකම් අපිට කඩන්න බැරි අපෙන් ගැලවෙන්න බැරි දේවල් මාර විදිහට අපිට අයින් වෙන්න පුළුවන් මේ මහඟු ආයුධයක් තමයි ජපමාලි කියන්නේ. සුදු කාලු අකුතිස්තුමා හැමදාම මේ ජපමාලි කියලා තියෙනවා. ඒ නිසා මමත් පටන් ගත්ත ජපමාලි කියන්න. එතකොට ඔහොම ජපමාලි කියන යද්දි ඇත්තටම මගේ ජීවිතේ සමහරක් ගැලවෙන්න බැරි දේවල් ඇඩික්ෂන්ස් ඇත්තටම ටික නැති වෙලා යන්න පටන් ගත්තා. ඊට පස්සේ සුදු කාලු අකුතිස්තුමාගේ හතරවෙනි සීක්‍රට් එක තමයි හෝලිනස් එකට උන්වහන්සේ ආදරය කරලා තියෙනවා. ඒ කියන්නේ ආගම් ભેද කුල මල ભેද ඒ හැමදේම නොතකා හැම කෙනෙක්ටම ආදරය කරලා තියෙනවා. එතුමාගේ අම්මා එක ඉන්ටර්විව් එකකදී කියනවා මේ කාලු අකුතිස්තුමා රෑට ගෙදරින් එළියට ගිහිල්ලා ওই බෙඩ් ෂීට්ස් ඒව ඔක්කොම අරන් ගිහිල්ලා පාරට යනවා කියලා.
පාරට යද්දී යාට හම්බෙනවලු එක එක හෝම්ලස් පීපල්. එතකොට එයා ඒ බෙඩ් ෂීට්ස් ඒ ආගාව තියෙන ඒ දේවල් ඇද ඇතිරිලි ඒ ඔක්කොම එයාට දෙනවලු. ඒ වගේම කාලෝකදිස්තුමා ගොඩක් එයාගේ පන්තියේ කොන් වෙන ඒ වගේම කොන් කරන ළමයිට ඒ අය ගාවට ගිහිල්ලා ඒත් එක්ක කතා කරලා ඒ අයව තමන්ගේ හොඳම යාළුවා කරගත්තා. ඉතින් ඇත්තටම අපිත් අපේ ඉස්කෝලේ වගේම අපේ පන්තිවල අපි සමහරක් වෙලාවට කොන් කරනවා එක එක අයව. හැබැයි ඇත්තටම ක්‍රිස්තියානි කාර්යයක් විදිහට අපි මොකක්ද කරන්න ඕනේ? අපිත් ශුදෝ කාලෝකදිස්තුමා වගේ ඒ අයව සමාජයෙන් කොන් කරන්නේ නැතුව ඒ අයත් එක්ක ජේසු ගාවට යන්න ඕනේ. ඉතින් ආදරය කියන එක අපි ඇත්තටම ශුදෝ කාලෝකදිස්තුමා අපිට ආදර්ශයක් දෙනවා. ආදරය කියලා කියන්නේ ජාතියකට ආගමකට වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. අපි හැම කෙනෙක්ටම කතෝලිකයන් විදිහට ආදරය කරන්න ඕනේ කිසිම ලිමිට් එකක් තියාගන්නේ නැතුව. ඒ නිසා ශුදෝ කාලෝකදිස්තුමා අපිට මහඟු ආදර්ශයක් වෙනවා. ඒ වගේම තව එකක් තමයි ශුදෝ කාලෝකදිස්තුමා ගොඩක් ඉන්ටර්නෙට් එක සම්බන්ධයෙන් දන්න කෙනෙක්. ඒ වගේම ගේම්ස් පවා යා ගහලා තියෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා යූස් කරලා තියෙනවා, Facebook යූස් කරලා තියෙනවා. මේ වගේ අපි වගේම තමයි. ඉතින් හැබැයි ඒක වෙනසක් තිබ්බා. උන්වහන්සේට තිබ්බ ඒ සෝෂල් මීඩියා එතකොට ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒ ඔක්කොම යා යූස් කරේ දෙවියන් වහන්සේගේ වචනය පතුරවන්න. හැබැයි ඇත්තටම අපි ගත්තොත් අපේ ජීවිතවල අපි සෝෂල් මීඩියා එකක් නැත්නම් අපි ෆෝන් එකක් ලැප් එකක් යූස් කරන්නේ මොකේටද? අපි ජේසු වෙනුවෙන් පොඩි දෙයක් අපි ෂෙයා කරගන්නවද? සමහරක් වෙලාවට අපි ගත්තොත් අපේ සාමාන්‍ය ජීවිතය තුළ අපි දකිනවා ස්ටේටස් වල අපි දානවා කෑම කන ඒවා, එතකොට අදුන් අදින ඒවා, එතකොට සමහරක් වෙලාවට ට්‍රැවල් කරන දේවල්. ඒ දේවල් අපි ස්ටේටස් දානවා, TikTok දානවා, YouTube දානවා එහෙම. හැබැයි ඇත්තටම ජේසු පින්තූරයක් නැත්නම් සාන්තුරේකේ පින්තූරයක් ෂෙයා කරගන්නවද? නැත්නම් දවසේ බයිබල් පාඩයක් ඒ දේවල් වලින් අපිට පුළුවන් චූටි චූටි දේවල් වලින් දෙවියන් වහන්සේගේ වචනය නැත්නම් අනිත් මිනිස්සුන්ව දේව රාජ්‍යයට අරන් යන්න. ඉතින් මේ දේවල් අපිට චූටි චූටි දේවල් සාන්තුරෙක් වෙන්න. ඒ වගේම ශුදෝ කාලෝකදිස්තුමා වෙබ් පේජ් එකක් ක්‍රියේට් කරනවා දේවමාතා දර්ශන ගැන, දිවසප්‍රසාද ප්‍රාතිහාර්ය ගැන. ඉතින් මේ වගේ තරුණෙක් මේ දේවල් කරද්දී අපි ගත්තොත් අපි තරුණ තරුණිය විදිහට අපි මොනවද කරන්නේ? හිතන්න ඔබට යමක් තියෙනවා. ඉතින් අපි ශුදෝ කාලෝකදිස්තුමා වගේ ශුදෝ කාලෝකදිස්තුමා කියලා කියන්නේ ගල් ගුහාවක ජීවත් වෙච්ච තාපසයෙක්වත් කාමරයක් ඇතුලේ දවස් ගණන් යාඥා කරපු කෙනෙක්වත් නෙමෙයි. කාලෝකදිස්තුමා කියලා කියන්නේ ඔයා මං වගේ තරුණයෙක්. ඉතින් ශුදෝ කාලෝකදිස්තුමා එක වෙලාවක මෙන්න මෙහෙම දෙයක් කියනවා. ගොඩක් මිනිස්සු මේ ලෝකෙ ඉපදෙන්නේ ඔරිජිනල් විදිහට. හැබැයි මිනිස්සු මිය යන්නේ ෆොටෝකොපි විදිහට. ඉතින් ඔරිජිනල් කෙනෙක් වෙන්න ෆොටෝකොපියක් වෙන්නේ නැතුව. ඉතින් ඔයාට ලැබලා තියලා තියෙන මේ ටැලන්ට් මේ ටැලන්ට්ස් මේ හැමදේම දෙවියන් වහන්සේ වෙනුවෙන් යොදවන්න. ඉතින් ඔයාටත් ආරාධනා කරනවා තවත් කාලෝ කෙනෙක් වෙන්න. ඉතින් ඔබ සැමට ජෙසුවේටයි.